කට්ටියට සුබ දවසක්. මේ මම කලින් වීඩියෝ එකකින් කරා මේ ඔයාලට මතක ඇති බලපු කට්ටියට මේ අපේ ඉන්ධන කාඩ්පත් වලින් අපි කොහොමද මේ තෙල් පුරවන්නේ කියලා, තෙල් ගහගන්නේ කොහොමද කියලා මේ ඉතින් තමන් කාඩ් ගැන විතරයි මේ විස්තර කරේ. Q8 එකයි IDS එකයි අන්ඩමර් කාඩ් එකයි. ඔය කාඩ් තුන සම්බන්ධයෙන් තෙල් ගහන විදිය මම පෙන්නුවේ නැහැ. ඉතින් ඒකේ පෙන්නුවේ අතරම මේ මොනවද කියලා ඒ වර්ග ටික. ඒකයි ඒක කොහොමද වෙන්නේ මොනවද වෙන්නේ කියන එක තමයි මම පැහැදිලි කරේ. මේ ඉතින් මම ඔයාලට කිව්වා වීඩියෝ එකක් මම ගේනවා ඉක්මනටම මේ තෙල් ගහන විදිය එකක් කියලා. මොකද කලින් තෙල් ගැහුවා. තරහට මට පොඩි ෆ්‍රී ටයිම් එකක් හම්බුන්නේ නැහැ ඔය වීඩියෝ කරන්න. මොකද තනියම ඔය වීඩියෝ කරන්න වෙන හින්දා මේ මම අද කොහොම හරි මේ දැනුත් මගේ තෙල් ඉවරයි. තෙල් ඉවර කියන්නේ ලොකු ප්‍රමාණයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් ස්පේන්, පෘතුගාල්, ෆ්‍රාන්ස් පැත්තට අනිවාර්යෙන් ජර්මන් ඉඳලා යනවා නම් බෙල්ජියම් ක්‍රොස් කරලා යන්නේ. එතකොට අපේ කම්පැනිෙන් අනිවාර්යයෙන්ම අදත් කිව්වා මේ බෙල්ජියම් වලින් තමයි අපි තෙල් ගහන්නේ කියලා. ඉතින් මේ මම දැන් ඉන්නේ බෙල්ජියම්. මම ෆ්‍රාන්ස් යන ගමන් ඉන්නේ. ජර්මන් වලින් තමයි ලෝඩ් එක ගැහුවේ. ඉතින් ෆ්‍රාන්ස් වලින් තමයි අන්ලෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් යන ගමන් බෙල්ජියම් ක්‍රොස් වෙනවා. මේ ඉතින් මම තෙල් ගහන්න යනවා IDS වලින්. IDS එකෙන් මේ මම ඉතින් ඒ වීඩියෝ එක තමයි ඔයගොල්ලන්ට ගේන්නේ. මේ හරි මට තව කිලෝමීටර් 30ක් විතර තියෙනවා යන්න. මේ හරි අපි සෙට් එකේදී හම්බෙමු වෙනවා. තෙල් ගහන විදිය මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට IDS කාඩ් එකෙන්. හරි අපි මුලින්ම බලා ගන්න ඕනේ අපේ මේ තියෙන ඩීසල් පම්පේ 4 වෙනි එක. මුලින්ම අපි අංකේ බලා ගන්න ඕනේ මේ ගහන පම්පේ නම්බරේ. හරි මේකේ නම් මේ කාඩ් එක මෙහෙම අපි මෙතන මෙහෙම පන්ච් කරනවා. පන්ච් කරාට පස්සේ මේක අපි ඉස්සරහටම යනවා. දැන් අපිට ගහන්න ඕන මේක ඇවිල්ලා ඩීසල් ගහන්න ඕන. ඊට පස්සේ අපි බලන්න ඕනේ අපේ පම්පේ කීයද කියලා. අර තේරෙනවද? පම්පේ ඇවිල්ලා අංක 4. ඊට පස්සේ අපි මේකේ අංක 4 ඔබනවා. right. ඊට පස්සේ අපි මේකේ පින් නම්බර් එක ගහනවා. පස්සේ වාහන නම්බරේ මේකේ මයිලේජ් එක ගහන්න ඕනේ මෙතන. එනකොට මම නම් මගේ වාහනේ නම්බරේ ගහන්නේ. right. දැන් මේක ඕකේ වෙලා තියෙන අපිට ගහන්න පුළුවන් දැන්. right. තෙල් වදිනවා. තෙල් වදිනවා. මේ සාමාන්‍යයෙන් අපි අපේ කම්පැනි කට්ටිය ගොඩක් දුරට තෙල් ගහන්නේ මේ බෙල්ජියම් වලින්. මේ ටිකක් පොඩ්ඩක් ගානම් පොඩ්ඩක් අඩුයි. මේ තියෙන්නේ ඩීසල් ලීටරයක් යුරෝ 1.72යි වෙන්නේ. යුරෝ 1.72යි. සාමාන්‍යයෙන් මේ ටැංකිය එකට වදිනවා ලීටර 580ක් විතර. ටැංකි දෙකට එතකොට 580යි 1160ක් වගේ ලීටර්ස් වදිනවා. දැන් නම් මම මේක ෆුල් ටැංක් කරන්නේ. පොඩ්ඩයි තිබ්බේ. එතකොට මේ බෙල්ජියම් වල එතකොට ඇඩ්බ්ලූ මේ තියෙන ඇඩ්බ්ලූ මේක පම්පේ ඇඩ්බ්ලූ එකක් ලීටර එකක් යුරෝ 1.745යි ඔය 0.8ක් වගේ තමයි සෙට් වෙන්නේ 7. හරි අපි ඊට පස්සේ බලමු දැන් මේ ඔය මම ඔයගලන්ට අර ඉස්සලා පෙන්නපු විදිහටම තමයි මේ අනිත් ටැංකියට ඩීසල් ගහන්නෙත් ඇඩ්බ්ලූ ගහන්නෙත් ඔය සිස්ටම් එකටම තමයි ඇඩ්බ්ලූ ගහන්න ඉස්සලා ඇඩ්බ්ලූ පම්පේ නම්බරය මතක තියාගන්න ඕනේ. එතකොට මේ පැත්තේ ඩීසල් පම්පේ නම්බරය 4 නම් එහා පැත්තෙත් 4ම තමයි තියෙන්නේ. කාඩ් එක පන්ච් කරා ඩීසල්ද ඇඩ්බ්ලූද කියලා තෝරගත්තා. ඩීසල් තෝරගත්තට පස්සේ පම්පේ අහනවා. ඊට පස්සේ පම්පේ නම්බරය දුන්නාට පස්සේ එයා ඔටෝමැටික්ලි අපිට පම්පේ ඕපන් වෙනවා තෙල් ගහන්න. right. මම ආයෙත් තව එකපාරක් පෙන්නනවා ඊට පස්සේ ඇඩ්බ්ලූ ගහන විදිය. ඒකත් ඒ විදිහට තමයි මම පෙන්නන්න ඊට පස්සේ. ඩීසල් ගහලා ඉවරයි. දැන් අපි ඇඩ්බ්ලූ ගහමු. මේක මේ වැටෙන්නේ මේ printerේ ඉවරයි කියලා පොළ ඉවරයි කියලා වැටෙන්නේ. ඒක අවුලන්නේ නැහැ. right. අපි දැන් ඇඩ්බ්ලූ ගහනවා. අපි ඇඩ්බ්ලූ ටැංක් එකේ කීයද කිව්වේ? අංක 14. right. 14
14 ගැව්වා. ආයෙත් පාස්වර්ඩ් එක ගැහුවා. මෙතන ඉල්ලන්නේ මේ කිලෝමීටර් ගාන ඉල්ලන්නේ. මොන වාහනේ නම්බරේ ගහන්නේ. right. ඩීසල් වදිනවා. ඉස්සල්ලා අපිට වැදුනා ඩීසල් ලීටර් 491ක් වැදිලා තියෙනවා. යුරෝ 846යි. හරි ඔය විදිහට තමයි ඉතින් මේ තෙල් ටික ගහන්නේ IDS කාඩ් එකෙන්. right. ඔයගොල්ලෝ ඒක බලාගත්තා නේ නන්නේ. හරි එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම ඉන්නේ අද බෙල්ජියම්. right. okay